අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ අභියෝග මැද්දේ සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරලා සහයෝගය ලබා දුන්නු දසලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය ජනතාවට අපේ ආචාර්ය බුදුකරණ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මේ මැතිවරණය ශක්තිමත් කරන්නට සහභාගී වුණු සියලුම රටවැසියන්ට මාගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. මෑත කාලයේ ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් හරහා විශාලතම ජනවරම් ලබාගත්තු රජය මේ වර්තමාන ජනතාවේ ප්‍රතිපෙරමුණේ රජය. එනමුත් මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අති විශාල පරිහානියකට කඩාවැටීමකට මේ රජය ලක් වෙලා තිබෙනවා. රටේ ජනතාව අපිට ලබා දීලා තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් කටයුතු කිරීම. ජනතාවේ ප්‍රතිපෙරමුණ මේ පළාත් පාලන මැතිවරණය හරියට ක්‍රියාත්මක කළේ. ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් ක්‍රියාත්මක කරන ආකාරය. ආගම ධර්මයක් පාවිච්චි කරා. මැතිවරණ ජයග්‍රහණය උදෙසා. නමුත් රටේ ජනතාව බොරුවට තිත දැමුවා. රටේ ජනතාව අනුමත කරා සත්‍යවාදී මහජන සේවාවක්. බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයයි කියන ජනමත